Hi, welcome back to my YouTube channel. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස එළුමස් කරේ එකක් හදන්න. මේ රෙසිපි එක මගේ නෙමෙයි හැබැයි හස්බන්ඩ්ගේ. අපිට මෙන්න මේ ටික ඕනේ. ඉඟුරු සුදු ලුණු තලල ඕනේ, තක්කාලි ඕනේ, එතකොට ලුණු, අවමිරිස්, එනසල්, කුරුඳු, රම්පේ කරපිංචා ඒ ටික ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ මිරිස් කුඩු හැඳි එකමාරයි, තුන පහ කුඩු හැන්දයි, කහ කුඩු තේ හැඳි කාලයි, ගම්බිරිස් කුඩුයි, කළු කුඩුයි තමයි අපිට ඊළඟට ඕන වෙන්නේ. ඊට පස්සේ අපි මේක ටක් ගාලා මැරිනේට් කරගමු. මේ වගේ හොඳට මික්ස් කරගන්න. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයාලා මැටි භාජනයක් ගන්න. මැටි භාජනයක් අරගෙන ඒක ලිපේ තියලා තෙල් චුට්ටක් විතර දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ අපි තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටික මුලින්ම දාගන්න ඕනේ. ඊට පස්සේ කුරුඳු ටික, රම්පේ කරපිංචා ටික දාගන්න ඕනේ. දාගෙන ඉවර වෙලා හොඳට මේ ටික මික්ස් කරන්න ඕනේ. ඒ ටික මික්ස් කරාට පස්සේ ඔයාලා කපාගත්තු ලුණු ටිකක් දාගන්න. ලුණු ටිකක් දාගෙන හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි අර මැරිනේට් කරගත්තු එළු මස් ටික දාලා ඒකත් හොඳට මික්ස් කරගන්නවා. අර ටෙම්පරාදුව හොඳට වෙන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මම මුලින් ලුණු එකතු කරේ නැහැ. අපි පස්සේ තමයි ලුණු එකතු කරන්නේ. එතකොට හදලා බලන්න ඔයාලා. එතකොට ටිකක් රස වැඩි. ලුණුත් අපි එකතු කරගත්තට පස්සේ කායි චුට්ටක් මික්ස් කරලා අපි මේක චුට්ටක් තෙලෙන් තැම්බෙනකන් අපි වහලා තියන්න ඕනේ. විනාඩි 2-3ක් වහලා තිබ්බට පස්සේ වතුර අඬු කෝප්පයක් අරගෙන වතුර අඬු කෝප්පයක් එකතු කරගන්න. එකතු කරගෙන ඒක ඊට පස්සේ ආයි මික්ස් කරලා ඊළඟට තමයි අපි තක්කාලි ටික දාගන්න ඕනේ. තක්කාලි මුලින්ම දාන්න එපා. මෙන්න මේ වෙලාවේ තක්කාලි ටික දාගන්න. ඔයගොල්ලන්ට මේ එළුමස් කරියේ වැඩි රසයක් එතකොට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොද්ද හිඳීගෙන එද්දී අපිට ඊළඟට වෙන ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි පොල් කිරි අඬු කෝප්පයක්. පොල් කිරි අඬු කෝප්පයක් අපි මේකට මික්ස් කරගන්න ඕනේ ඊළඟට. ඊට පස්සේ අපි පොල් කිරි ටිකත් ඉතුරුවට පස්සේ අපේ මෙන්න මේ වගේ ඩිෂ් එක රෙඩි වෙනවා. මාර රසයි, පාන් එක්ක, බත් එක්ක, රොටි එක්ක ඔයාලට ඕන දෙයක් එක කන්න පුළුවන්. මාරම රසයි. එළුමස් මේ විදිහට හදලා බලන්න පුදුම රසයක් තියෙන්නේ. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අනුතර YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න නම් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.